ෆවුන්ඩේෂන් එකට පොඩි අරිෂ්ටයක් හදන්නයි වෙන්නේ. මම මෙන්න මේ කලර්ස් එක මික්ස් කරනවා මේ මොයිස්චරයිසර් එකත් එක්ක. ඔහොම එකට දැන් දාගෙන තියෙන දැන් මම මේ ඔක්කොම මික්ස් කරගන්නවා. මම එක පැත්තකට ගන්නම් so you all can get an idea. පේනවද මේ හරිය පොඩ්ඩක් අර more even skin tone එකක් ආව මෙතනට වඩා. I have been wanting to read books. මම එහෙම වැඩි පොත් කියවන්න කැමති එක්කෙනෙක් නෙමෙයි. especially story books මම ඉස්සර ඉස්කෝලේ කාලේ හැම මම කියවන්නේ නැහැ. ඒ කියන්නේ usually මගේ යාළුවෝ ලයිබ්‍රරි එකට යනවා කියවන්න. මම ඉතින් එතන ඉඳලා මම නිකන් පින්තූර බලන එක තමයි කරන්නේ. මට හරි boring පොත් කියවන එක ඉස්සර. But recently ආසාවක් ආව පොත් කියවන්න. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි recommendations තියෙනවා නම් කියන්න. To start off. At this age I would enjoy it, but ඒ කාලේ I'm using the Janet compact powder because this is the closest shade match. Skin tone එකට ළඟින් යන powder එකක් බලන්න මම කැමතියි මෙන්න මේ glow එක. I'm gonna keep it. ඔයගොල්ලන්ට පේනවද? It's not too cakey, but also it's not too shiny like this side. It is in the color medium dark. එන්න මේ වගේ wands වලට මම හරි කැමතියි. ඒකෙන් ඔයාගේ brow hairs ගොඩක් cover වෙනවා. Eyes වලට use the same cream bronzer. Most natural highlighting color if you're looking for a local brand and you have brown skin like me. It's gold eyeshadow from Viana. කාජල් එකක්. කාජල් එකෙන් මම tight line කරගන්න කොනට චූටි flick එකක් දෙනවා. හොඳට mascara ගා ගන්න. ඔයගොල්ලෝ ගොඩක් කාලයක් ඉඳන් මගේ videos බලනවා නම් දන්නවා මම ඉස්සර කරේ ඔක්කොම tutorials in English. මම සිංහලට මාරුනේ මොකද English වලින් internet එකේ ඕන තරම් tutorials තියෙනවා. හැබැයි සිංහලෙන් ගොඩක් අඩුයි. ඒ කියන්නේ හොඳ මේකප් ටියුටෝරියල්ස් මම කියන්නේ මේ මම හොඳම මේකප් ටියුටෝරියල්ස් කරන්න කියලා. I'm trying to help. එතකොට කාට හරි glowy natural makeup එකක් දාගන්න ඕන නම් but ඒගොල්ලන්ට English තේරෙන්නේ නැත්නම් they don't have to be limited to what they have. මට ඕනේ content හදන්න දෙකටම හරියන්න. දැන් අපි lips වලට යනවා. CC UK bronze lip definer. Viana කියන choco chip කියන shade එක use කරනවා. මගේ lips වල corners හතරේ මම use කරනවා මේක. chocolate කියන shade එකකින් එන lip balm එක මම use කරනවා මේක top කරන්න. මෙන්න මේක තමයි අපේ finished look එක. මේක very simple අර heavy look එක එහෙම නැහැ. It feels very light. That's the makeup look. Hope you enjoyed it. Hope you learned something. Bye bye.